කොන්්‍යක් ගැන විනාඩියක්. ඇත්තටම කොන්්‍යක් කියන්නේ බ්‍රැන්ඩි එකක්. ඒ වුණාට හැම බ්‍රැන්ඩි එකක්ම කොන්්‍යක් එකක් නෙමෙයි. ඇත්තටම කොන්්‍යක් එන්නේ ෆ්‍රාන්ස් වලින් විතරයි. මේ ෆ්‍රාන්ස් වල කොන්්‍යක් රීජන් එකේ විතරයි මේ කොන්්‍යක් කියන දේ හදන්නේ. ඒත් එක මේක හදන්න ගන්න රෝ මැටීරියල් එක ඇවිල්ලා grapes. මේ grapes ස්පෙෂල් grapes වර්ගයක්. මේකේ නමින් ගත්තොත් උනි බ්ලැන්ක් තමයි මෙයාලා ගොඩක්ම යූස් කරන්නේ මේ කොන්්‍යක් වලට. ඒත් එක්ක මේ කොන්්‍යක් කියන දේ අනිවාර්යෙන් ඩබල් ඩිස්ටිල් කරගන්න ඕනේ. එහෙම නැත්නම් දෙපාරක් මේක පෙරා ගන්න ඕනේ. මේකට මෙයාලා යූස් කරන්නේ all traditional pot still එකක්. මේකේ අනිවාර්යෙන් දෙපාරක් මෙයාලා පෙරා ගන්න ඕනේ. ඒත් එක්ක මෙයාලා මේකට යූස් කරන්නේ warm tap condenser එක. ඒත් එකම කොන්්‍යක් අනිවාර්යෙන් මිනිමම් අවුරුදු දෙකක් මේ ෆ්‍රෙන්ච් ඕක් බැරල් එකේ ඒජ් කරන්න ඕනේ. මේකට කොන්්‍යක් එකක් කියලා කියන්න. කොන්්‍යක් වල මට ප්‍රධාන වශයෙන් ඒජ් කැටගරිස් හතරක් පෙන්වලා දෙන්න පුළුවන්. මුලින්ම තියෙනවා VS. VS කියන එකේ තේරුම තමයි very special. මේ VS කියන කොන්්‍යක් එක අනිවාර්යෙන් මිනිමම් අවුරුදු දෙකක් මේ ෆ්‍රෙන්ච් ඕක් බැරල් එක ඇතුලේ ඒජ් වෙන්න ඕනේ. ඊළඟ ඒජ් කැටගරිය තියෙනවා VSOP. VSOP කියන එකේ තේරුම තමයි very superior old pale. මේ very superior old pale කියන කොන්්‍යක් එක අනිවාර්යෙන් මිනිමම් අවුරුදු 4ක් මේ ෆ්‍රෙන්ච් ඕක් බැරල් එක ඇතුලේ ඒජ් වෙන්න ඕනේ. ඊළඟ ඒජ් කැටගරි එක තියෙනවා XO. XO කියන එකේ තේරුම තමයි extra old. අනිවාර්යෙන් මේ XO කොන්්‍යක් එකක් මිනිමම් අවුරුදු 10ක් මේ බැරල් එක ඇතුලේ ඒජ් වෙන්න ඕනේ. ඊළඟට හතරවෙනි කැටගරි එක මට පෙන්වලා දෙන්න පුළුවන් XXO. XXO කියන එකේ තේරුම තමයි extra old. මේක අනිවාර්යෙන් මිනිමම් අවුරුදු 14ක් මේ කොන්්‍යක් ෆ්‍රෙන්ච් ඕක් බැරල් එක ඇතුලේ ඒජ් වෙන්න ඕනේ. ඒත් එක්කම අපි world famous brand ගත්තොත් කොන්්‍යක් ඩොමිනේට් කරන අපි ගත්තොත් Hennessy, ඒ වගේම Martell, ඒ වගේම Remy Martin, ඒ වගේම Courvoisier මේ වගේ ගොඩක් brand තියෙනවා. ඒත් එක්කම bartendersලට මේ කොන්්‍යක් වලින් හදන්න පුළුවන් classic cocktail ගත්තොත් අපි ගත්තොත් Sidecar, ඒ වගේම Sazerac මේ වගේ ගොඩක් cocktail ඔයාලට මේ කොන්්‍යක් එක්ක හදන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් useful වෙන්න තියලා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට හැමදාම like එකක් දාගෙන මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එක දාමු. Cheers.